ධර්මපාලතුමාගේ පුතා මරණයට පත් වුණා කියලා තක්සලාවෙන් සඳහන් කළා. පිළිගත්තේ නෑ තමුත් තාත්තා. ඊට පස්සේ එළුවෙකුගේ ඇටකෝටු ගෙනල්ලා පෙන්නුවා මේ තියෙන්නේ පුතාගේ ඇටකෝටු. නමුත් ඒ වෙලාවෙත් hina වෙලා කිව්වේ නෑ ඒක මට පිළිගන්න බෑ. මේ තියෙන එළුවෙකුගේ ඇටකෝටු. මගේ පුතා මරුණා කියන කාරණාව මම කොහොමවත් පිළිගන්නේ නෑ. එතකොට අපිට එහෙම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් ද සාධක සහිතව පෙන්නහම මේ ඇටකෝටුත් තියෙනවා මැරුණ මෙයා කියලා කියහම අපට පුළුවන් ද අභිමානවත් විදිහට කියන්නේ නෑ ඒක වෙන්න බෑ කියලා. මොකද අපි දන්නේ නෑ යාගෙන ආපු කර්මෙ කොහෙ තියෙනවද කියලා. එතකොට ධර්මපාලතුමා කොහොමද කියන්නේ මේ කතා කරන ධර්මපාල ජාතකයේ ඉන්න ධර්මපාලතුමා. එතුමා කොහොමද කියන්නේ මගේ පුතා මැරුන්නේ නෑ කියලා. දීර්ඝ කාලයක් පරම්පරා ගණනක් ඒගොල්ලෝ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසායි එහෙම කියන්නේ. දැන් අපි දන්නේ නැහැනේ අපි ගිය ආත්මේ කොයි විදිහට ප්‍රාණඝාත කළාද කියලා. මනුෂ්‍ය ජීවිතයක ඉන්නකොට. ඊට කලින් කොහොම කළාද කියලා. අනාදිමත් කාලයක් සංසාරේ කරපුවා අපිට විපාක දෙන්නේ මේ ජීවිතේ කරපුවා විතරක් නෙමෙයිනේ. පෙර භවයේ නැත්තම් ඊට කලින් භවයේ කරපුවත් විපාක දෙනවා. නමුත් ධර්මපාලතුමාට තියෙන විශ්වාසය තමයි අපේ පරම්පරාවම ප්‍රාණඝාත කළේ නෑ ඒ නිසා අකාලේ මැරෙන්න හේතුවක් එහෙනම් මෙතනත් සඳහන් කරනවා ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් අකාලේ මැරෙන්නේ නෑ කියලා. යමෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවා නම් ආන් ඒගොල්ලන්ගේ ජීවිතවල හරියට ලෙඩ දුක් වලින් පිරිච්ච ජීවිත තියෙනවා. මේ ජීවිතයේ ඉපදිලත් නොඑක් ආකාරයේ ලෙඩ. සමහර වෙලාවට අපි දකිනවා ඉපදිච්ච ගමන්මත් පුදුම ලෙඩ. අද සමහර අයට උපදිනකොටම හර්නියා අමාරුව තියෙනවා. මේ තාම චූටි දරුවෝ. උපදිනකොටම දියවැඩියාව තියෙනවා. තාම පුංචි වයසේ. අවුරුදු 8 9 10 වයසේ සමහර අයට දියවැඩියාව සඳහා එන්නත් කරනවා. එහෙම අයත් සමාජයේ ඉන්නවා. සමහරලාට මේ අය අතර තවම එහෙම බෙහෙත් පාවිච්චි නොකරන අයත් ඉන්නවා වෙන්න පුළුවන්. මැරිලා යනකම් මෙහෙම රෝගයක් නැති වෙන අයත් නමුත් අපි හිතන්නේ ඇයි පිරිසක් මෙහෙම වෙනකොට අපි මෙහෙම වුණේ සංසාරේ කොච්චර පින් කරන්න ඇද්ද කියලා. ඒකට සමහර අයට තව ලක්ෂ ගණන් වියදම් කරලා නොඑක් ඉන්ද්‍රියන් බද්ධ කරන්න වෙනවා. අපි ඔය පුවත්පත් බලනකොට ඕන තරම් දැන්වීම් දාලා තියෙනවා දකින්න. එහෙනම් සංසාරේ මොනවා හරි කරගත්ත මේ ප්‍රාණඝාතයට සම්බන්ධ අකුසල කර්ම. ප්‍රාණේ ඝාතනය වෙලාම නැහැ. නමුත් අපි ප්‍රාණඝාතය කරන්න යොදාපු උපක්‍රම නිසා නොයෙක් ආකාරයේ අපහසුතාවයන්ට පත්වෙච්ච සත්තුන්ගේ ආන්ගේ අකුසල කර්මයන් අපිට ඒ විදිහටම එනවා. ඔය ලේකොළ පිළිකාවල් හැදෙනවා. ඇට මිතුළු වල පිළිකාවල් හැදෙනවා. ඔය තැලිසිමියා වගේ රෝග අද එන්න වර්ධනය වෙන බව. පිළිකා වගේ රෝග. ඉතින් මේවට හේතු ධර්මයෙන්ම වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තාම ඒ වාගේ රෝගාබාධයන්ට ගොදුරු නොවි ජීවත් වෙනවා නම් ඒකටත් සංසාරේ ලොකු හේතුවක් තියෙන කාරණාවයි මෙතන මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින්න. ඒක පන්සල් වල මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තවත් විශේෂ හේතුවක් තියෙන නිසා. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.